පින් කරන්න පුරුදුනාට පස්සේ අඩුපාඩුකම් නැතුව උපදින තැන්වල උපදින්න පුළුවන්කමත් ලැබෙනවා. ඒත් අපි ගොඩක් වෙලාවට මහන්සි වෙන්නේ, අපි ගොඩක් වෙලාවට බලන්නේ පිනේ නැවතිලා ඉන්න නෙවෙයි. මොකද අඩුපාඩුකම් නැතුව උපදිනවා කියලා කිව්වොත් සංසාරය කියන්නේ, හිත කියන්නේ විශ්වාසය ඇති දෙයක් නෙවෙයි. පුරාණ අකුසල්, පුරාණ පව් මොන තරම් මේකේ ගොඩ ගැහිලා ඇද්ද? හිත කියන එකට සමාන වචනයක් පුරාණ අකුසල්. පුරාණ අකුසල් කියන්නේ වෙන දෙයක් නෙවෙයි, හිතමයි. පුරාණ පව් කියලා කියන්නේ වෙන දෙයක් නෙවෙයි, පුරාණ පව් කියලා කියන්නේත් හිතමයි. පුරාණ අකුසල්, පුරාණ පව් ඒ තරමට මේකේ යටපත් වෙලා තියෙනවා. මොකද ඒ හැම තැනකදීම අපි මේ ක්‍රියාකාරකම් වල යෙදුනේ පණ පිහිටවලානේ. පණ පිහිටවලා. ඒ කියන්නේ චේතනාහම් භික්කවේ කම්මං වදාමි. චේතනාව ක්‍රියාත්මක වෙන්න නම් ඒකට පණ පිහිටවන්න ඕන. එතකොට අපි ගහන තැන්වල ගැහුවේ, බනින තැන්වල බැන්නේ, දොස් කියපු තැන්වල දොස් කිව්වේ, හොරකම් කරන තැන්වල සොරකම් කරේ, සුරාපානය කරන තැන්වල සුරාපානය කළේ. ඒ හැම තැනකදීම කරේ ඕනේ කියලා හිතලා අන්න පණ පිහිටවනවා. ඒ පණ පිහිටවන එක ක්‍රමයක් ඕනේ කියලා හිතලා යම් දෙයක් කරනවද ඒ චේතනාවට පණ පිහිටවනවා වෙනවා. එතකොට පුරාණ පව්, පුරාණ අකුසල් ගොඩ ගැහිලා තියෙන සංසාරයක් මේක. ඉතින් මේ පින්දහම් කරමින් ඉන්න නෙවෙයි අපි බලාපොරොත්තුව. මේ වගේ කාලෙක අපි කල්පනා කරන්න ඕන පිනෙන් එහාට යන තත්වයක් තියෙනවා නම් මේ කාලය තුල පිනෙන් එහාට තමයි යන්න ඕනේ. පිනෙන් එහාට ගිය තැන අපිට හම්බ වෙනවා ලස්සන තත්වයක්. ඒ කුසලය. පින් කුසල් කියලා වචන දෙකක් තියෙනවානේ අපි කතා කරනකොට. පින් කුසල් වඩන්න කියලා තමයි පරණ මිනිස්සුත් කිව්වේ. බණ දහම් අහන්න කියලා තමයි පරණ මිනිස්සුත් කිව්වේ. ඒ කියන්නේ පින් කුසල් කියන தත්වයන් දෙකෙන් ගොඩක් අය නැවතලා ඉන්නේ පින තුල. නමුත් කල්පනාව තියෙන කෙනා, බුද්ධ ශාසනයක තියෙන වටිනකම දන්න කෙනා හොඳට දැනගන්න දේ තමයි බුද්ධ ශාසනයක් කියන්නේ පින් කරනවටත් වඩා කුසල් උපදවන්න ඕන කාලයක්. දැන් බලන්න ඇති මොනවද කුසල්? නේද? මොනවද කුසල් කියලා බලන්න ඇති. කුසල් කියන වචනය අපි අපේ වචනෙන් කතා කරනකොට කියනකොට අපි කියන්නේ යථාර්ථය දකින්න මහන්සි වෙනවා. අන්න කුසල් වඩනවා වෙනවා. යථාර්ථය දකින්න මහන්සි වෙනවා. මේ පවතින ස්වභාවය නෙවෙයි යථාර්ථය. යථාර්ථය මීට වඩා වෙනස් ස්වභාවයක්. මේ පවතින ස්වභාවය ඉක්මවා ගිහිල්ලා අපි බලනකොට අපිට මේ පවතින ස්වභාවය ගැන අපිට පේන්න ගන්නවා උපත විපත, උපත විපත, උපත විපත. පවතින ස්වභාවය තුල, පවතින දේවල් තුල, පවතින අය තුල අපි පවතින කියන වචනයක් කතා කරනවානේ. පවතිනවා, ඉන්නවා කියන වචනයක්. මේ පවතිනවා, ඉන්නවා කියලා අපි අරගත්ත දේවල් දිහා අපි හොඳ විදර්ශනාවෙන් බලනකොට අපිට පේනවා මේ සෑම දෙයකම මොහොතක් පාසා උපත විපත සිද්ධ වෙනවා. උපාද වය. උපාද වය. ඒ කල්පනාව තමන් ආයෙ ගන්න. ඒ කල්පනාව එකපාරට වැටෙන්නේ නැහැ. මොකද අපි මේ ඇහැ හරහා ගත්ත අරමුණු වලින්, කන හරහා ගත්ත ශබ්ද අරමුණු, මේ අරමුණු වලින් අපි පුරුදු වෙලා තියෙන්නේ ඉන්නවා කියලා හිතන්න පුරුදු වෙලා තියෙන්නේ. අපි කතා බහ කරනකොට, දකිනකොට, අහනකොට, ඇසුරු කරනකොට ආශ්‍රය මේ හැම තැනකදීම අපිට පුරුදු වෙලා තියෙන්නේ ඉන්නවා කියන හැඟීමෙන්ම තමයි අපි මේවා කරන්නේ. මේ වැඩිපුර ආශ්‍රය කරන්න යන්නේ, මේ වැඩිපුර හොයන්න යන්නේ, මේ වැඩිපුර ලබා ගන්න යන්නේ මොකද? ඒ අර කල්පනාවටනේ. ඒ කල්පනාව විසින් තමයි තමන්ව ඒවා ලබා ගන්න, ඒවා හොයන්න, ඒවා ගන්න, ඒවට තමන්ව යොමු කරන්නේ අර කල්පනාව. ඒකට කියන අවිද්‍යාව. මොනවා හරි දෙයක් තමන් ගත්තා නම්, මොනවා හරි දෙයක් තමන් ගන්න හිතන් ඉන්නවනම්, මොනවා හරි දෙයක් තමන් ලබන්න හිතන් ඉන්නවනම්, බලාපොරොත්තු වෙනවනම්, ඒ බලාපොරොත්තුවට තමන්ව පොළඹවන්නේ අවිද්‍යාව, ඉන්නවා තියනවා කියන හැඟීම. ඒකෙන් තමයි පොළඹවන්නේ. එතකොට ඇහැ හරහා යම් තාක් දේවල් Tamanට වැටෙනවද ඒ තාක් දේවල් සම්බන්ධව Taman ඇලෙනවා, Taman ගැටෙනවා. කන හරහා යම් මේ ධර්මතා දෙකම සිද්ධ වෙනවා. ඇහැ හරහා කන හරහා Taman යම් තාක් දේවල් අහනවද ඒ ඇහෙන දේවල් සම්බන්ධව Taman ඇලෙනවා, Taman ගැටෙනවා. හිතෙන්ට Tamanව පොළඹවන්නේ අර ඉන්නවා තියනවා කියන හැඟීම් දෙක. එතකොට ඒක යථාර්ථයේද කියලා අපි බලනවා.
බණ අහනකොට වෙන දෙයක් නෙවෙයි කරන්නේ. බණ අහද්දී තමන් හැම වෙලාවෙදිම මුවහත් කරගන්නේ මේ යථාර්ථය දැකීමේ සිහිනුවන. ඉන්නවා තියෙනවා කියලා ගත්ත දේවල්, හඟව ගත්ත දේවල් ඇත්තටම ඉන්නවද, ඇත්තටම තියෙනවද කියලා තමන් විදසුනින් බලනකොට තමන්ට පේනවා. උපත විපත. උපත විපත. අපි සාමාන්‍යයෙන් උපත විපත කියලා කියන්නේ 1900 මේ ගානේ ඉපදිලා 2000 මෙන්න මේ ගානේ මැරෙනවා. මේ මාසේ මේ දවසට මැරෙනවා. ඒක ගහලා තියෙනවා විපත කියලා. උපත කියලා ගහලා තියෙනවා උපන් දිනේට. ඒත් කල්පනාව ප්‍රඥාව තියෙන කෙනාට පේනවා මේ දෙක නෙවෙයි උපත විපත කියලා කියන්නේ. මේ දෙක නෙවෙයි උපත මේ දෙක සම්මතය තුල සමාජය තුල උපත විපත ලෙස වෙන් කරගෙන තියෙන්නේ ওই දෙක උනාට ඇත්තටම උපත විපත කියන්නේ ওই දෙක නෙවෙයි. ඔයිට වඩා ඇතුළට ගිහිල්ලා උපත විපත සම්බන්ධව Tamanට බලන්න පුළුවන්. ඒ බලනකොට පේනවා කිසි දෙයක් නැහැ. එච්චරයි. ඒ වැටහීම එනවා. ඒ වැටහීම එනවා. ඇති දෙයක් නැහැ කියන වැටහීම මේ ධර්ම මාර්ගය තුල Tamanට ප්‍රත්‍යක්ෂ වෙනවමයි. හරියට කුසලස් උපසම්පදාව සිද්ධ වුණා. ඇති දෙයක් නැහැ. ඒ කල්පනාවම තමයි දියුණු වෙන්නේ. ඒ කල්පනාවම දියුණු ඇති දෙයක් නැහැ කියන කල්පනාව බලන්න Taman පුළුවන් තරම් ඒකට කියන අනාත්ම සංඥාව කියලා. ඇති දෙයක් නැහැ කියන කල්පනාව අනාත්ම සංඥාව තමන් කල්පනාවට ගන්න බලන්න මේ කල්පනාව ගන්න බලනකොට තමන්ටම තේරෙනවා තමන්ට දැනෙනවා තමන් මිදෙනවා කියලා. ඇති දෙයක් තියෙනවා ඒ කියන්නේ දෙයක් තියෙනවා දේවල් ඉන්නවා තියෙනවා කියලා ගත්තොත් එහෙම ඒ තැන්වල අපි ඇලෙන්න යනවා ගැටෙන්න යනවා ඒ ඉන්නවා තියෙනවා කියන ගන්න ආකල්පය තුල තමයි මේ හැම ප්‍රශ්නයක්ම අපිට හැදිලා තියෙන්නේ. ඇති දෙයක් නැහැ කියලා කල්පනාව ගත්තට පස්සේ ගන්නකොටම තමන්ගේ කියලා සම්මත කරගත්ත දේවල් උනත් ඇති දේවල් නෙවෙයි කියලා තමන්ට දැනෙනවා. සම්මතයට හරි ඒත් යථාර්ථයෙන් බලනකොට එහෙම දෙයක් නැහැ කියලා තමන්ට තේරෙනවා. ඒ නිසා බුද්ධ ශාසනය තුල කොහොම හරි බලන්න පිනෙන් එහාට යන්න. පිනෙන් එහාට ගිහිලා තමන් බලන්න කුසලය දියුණු කරන්න. ඒ කියන්නේ යථාර්ථය දකින්න බලන්න. මේ හැම දෙයකටම අයිති වුණ ධර්මතාවය දකින්න බලන්න. යථාර්ථය දකින්න බලන්න. වයසට යෑමයි යථාර්ථය, මිය යෑමයි යථාර්ථය, ලෙඩවීමයි යථාර්ථය. මේවා තමයි මේ යථාර්ථ ධර්ම. හිත යම් පමනකට දුර යන්න හදා ගන්නවද ඒ යන තාක් හැම තැනම තමන් එක්ක මේවා බැඳිලා එනවා. මේ තුනට තමයි බුදු කෙනෙක් ප්‍රතිකාර හොයන්නේ. මේ තුනට ප්‍රතිකාර හොයන්නේ වෙන දේවල් වලට නෙමෙයි. බුදු කෙනෙක් ප්‍රතිකාර හොයන්නේ මේ තුනට. මොකද්ද? ලෙඩ වෙන, වයසට යන, මියදෙන ස්වභාවය ඉක්මවන්න ක්‍රමයක් නැද්ද? මොනතරම් දේවල් තිබුණත් ලෙඩ වෙන එක යට කරන්න බෑ. කය ලෙඩ වෙනවාමයි. කය කියන්නේ ලෙඩ ගොඩක්. ශරීරය පිළිබඳ තමන් ඉන්න ගමන් කල්පනා කරන්න මේ ශරීරය මේ සිරුර රෝග නිඩ්ඩම් පබංගුරන් මේක ලෙඩ ගොඩක්. එක තැනකින් වහනකොට තව තැනකින් දොර අර ගන්නවා. වෙන ස්වරූපෙකින්. එක තැනකින් වහනකොට තව තැනකින් ඔළුවේ කැක්කුමට ඔළුවේ වේදනාවට ඔළුවේ රස්නට බෙහෙත් ටික කරනකොට එතනින් වැහෙනවා. එතනින් වැහැලා යටිපතුලෙන් දොර අර ගන්නවා. යටිපතුලෙන් දොර අරගෙන අන්න ඒ වගේ එක තැනකින් වැහෙනකොට තව තැනකින් වෙනත් ආරයකට වෙනස් ස්වරූපයකට දොර අරගන්නවා. අපි මේ දරන් ඉන්නේ ලෙඩ ගොඩක්. මේක ලෙඩ ගොඩක්. කායානුපස්සනාවෙන් විදර්ශනා කරනකොට උනත් සතිපට්ඨානය තුල තියෙනවා කායානුපස්සනාව කියලා භාවනා ක්‍රමයක්. ඒ කායානුපස්සනාවෙන් විදර්ශනා කරනකොට උනත් Tamante මේ විදර්ශනා ඥානය පහළ කරගන්න පුළුවන්. මේක ලෙඩත් එක්ක මේ වෙලාවෙදිත් මේ පවතින්නේ. මේක ඇතුලේ මතු නොවුන ප්‍රකට නොවුන කොයි තරම් ලෙඩ රෝගද මේක ඇතුලේ. Taman නොතේරුණාට හැම තැනක්ම මේ මොහොතේදිත් ලෙඩටම ඇද වැටෙනවා. අර තාම හයිය හත්තිය තියෙන හින්දා තේරෙන්නේ නැහැ. අත් දෙකේ හයිය හත්තිය තියෙනවා, කකුල් දෙකේ හයිය හත්තිය තියෙනවා, ඇස් දෙකේ හයිය හත්තිය තියෙනවා. ඒ නිසා Tamanට ඒක තේරෙන්නේ නැහැ. නමුත් මේ මොහොතේදිත් මේ ගත වෙනවා, ගෙවෙනවා කියලා කියන්නේ මේ මොහොතත් මේ ගෙවෙනවනේ. මේ ගෙවෙනවා කියලා කියන්නේ මේ කය එහෙම් පිටින්ම ඒ කියන්නේ මේක කොටසක් විතරක් නෙවෙයි, ඇහැ විතරක් නෙවෙයි. සතර සතිපට්ඨානෙ කොච්චර ලස්සනයිද? කායානුපස්සනාව වඩන කෙනෙකුට කායානුපස්සනාවෙන් බලන කෙනෙකුට පේනවනේ මේක මේ එක තැනක් නෙවෙයි. බණ පොතේ වෙන් කරලා තියෙනවා චක්කු රෝග, සෝත රෝග, ගාහන රෝග, කාය රෝග, සීස රෝග, කන්න රෝග, මුඛ රෝග, දන්ත රෝග, රෝග නේද? කාය රෝග, සීස රෝග, කන්න රෝග, මුඛ රෝග, දන්ත රෝග, කාසෝ, සාසෝ, පිනාසෝ, ඩහෝ, ජරෝ, කුච්චි රෝග කියලා කියන බඩේ ලෙඩ, මුච්චා, පක්කන්දිකා, සූලා, විසුචිකා, කුට්ටං, ගණ්ඩෝ, කිලාසෝ, කුෂ්ඨ, දන්ත, ගඩු
බණ පොතේ ඒවා ලිස්ට් එකක් වෙනම තියෙනවා. ඒ ලිස්ට් එක ගැන කල්පනා කරනකොට කායානුපස්සනාවෙන් විදර්ශනා වෙනකොට Tamanට පේන්නේ අන් දෙයක් නෙවෙයි. එහෙම් පිටින්ම ඒ කියන්නේ gediya පිටින් තනිකර එක පිටින්ම මේ ශරීරය මොහොතක් පාසාම ලෙඩටම වැටෙනවා. එහෙම ලෙඩට වැටෙන කයක් සම්බන්ධව මම කියලා ගන්න පුළුවන්ද? මගේ කියලා ගන්න පුළුවන්ද? නේද? මොහොතක් පාසා තමන්ගේ යටතෙන් මිදිලා තමන්ගේ යටතේ තියනවා නම් එහෙම වෙන්න බෑ නේද? තමන්ගේ යටතේ තියෙන දෙයකට එහෙම වෙන්න බෑ. නමුත් මේ අපි මමත්වෙන් අරගත්තට මේ හිත කය දෙක මේක තමන්ගේ යටතේ නෑ. මේක gediya පිටින් ඒකට ඕන විදිහට වෙන එක. ඒක තමයි ධම්ම නියාමය. ධම්ම නියාමය වය ධම්මා සංඛාරා කියලා කිව්වේ ඒකයි. මේක මොහොතක් ගානේ එහෙනම් තනි කර එක පිටින්ම ලෙඩට වැටෙනවා. එතකොට Tamanට තේරෙනවා ඉතින් එතනදී අර කල්පනාව බිඳෙනවා. මොන කල්පනාවද? මිච්ඡා සංකප්පයක්නේ. ඒ මමත්වය ආත්මීය ගතිය මේ හිතින් ගත්ත බැඳීම පිට දේවල් එක්ක විතරක් නෙවෙයිනේ. මේ සිත නේද අරගෙන තියෙන්නේ හැම වෙලාව පිට දෙයක් Taman ගත්ත නෙවෙයි. ඒ සිත තමයි ගත්තේ බැඳලා ගත්තේ සිත. සිත විසින් සිතම බැඳ ගන්නවා. නොදන්න කමට. අර පිට තියෙන දේවල් තියෙනවා කියලා හිතාගෙන ඒවට 아무තු වටිනකමක් දීලා සිත විසින් සිතම බැඳ ගන්නවා. ඒ බැඳගත් සිත විසින්මයි මඩපවත්තන්නත් ඕනේ. එහෙනම් අපිට තේරෙනවා මේ සක්කාය දිට්ඨියකින් ගත්තට මිච්ඡා සංකල්පයකින් ගත්තට මේක මට අයිති වූවක් නෙවෙයි. දැන් උනත් ඒ සංඥාව කල්පනාව ගත්තට වරදක් නැහැ. ඒකේ බොරුවක් නැහැ. ඒකේ තියෙන යථාර්ථයක් නේ. ඒකේ තියෙන යථාර්ථයක් නේ. මගේ යටතට මගේ අනසකට මේක යටත් නම් මේක පවතින්න ඕන මම කියන විදිහට. මේක තියෙන්න ඕන මම කියන විදිහට. අහවල් තැන ලෙඩ වුණාට කමක් නැහැ. අහවල් තැන නම් ලෙඩ වෙන්න එපා. අහවල් ලෙඩේ හැදුනට කමක් නැහැ. අහවල් ලෙඩේ නම් හැදෙන්න එපා. එහෙම කියනවනේ. අහවල් අය හම්බ වුණාට කමක් නැහැ. අර අය නම් හම්බ වෙන්න එපා. එහෙමනම් මේක Tamanට ඕන විදිහට පවත්න්න බෑ. පවතින්නේ. මේක නොපවතින්න. පවතින්නක් නෙවෙයි. රූපය ගත්තත්, සිත ගත්තත්, මොන දෙයක් ගත්තත් Taman කල්පනා කරන්න. මේවා පවතිනව නෙවෙයි. මේකකටවත් පැවතීම කියන කල්පනාව දෙන්න බෑ. මේකක්වත් පවතිනව නෙවෙයි. වය වෙනවා, වැය වෙනවා, ගෙවි යනවා. ඉතින් බණ අහනකොට ඔය සක්කාය දිට්ඨිය කැඩිලා යනවා. සොකීයත්වය, ආත්ම දෘෂ්ටිය මේක ගැන Tamanට හොඳ වැටහීමක් එනවා. ඒ කල්පනාවෙන් බලනකොට, ඒ විදිහට හිතනකොට, ඒ අතින් බලනකොට ඇත්තක් තියෙනවනේ. ඇත්තක් තියෙනවනේ. මේක යටත් නෑනේ කියලා තේරෙනවා. යටත් නොවුවක් බවම නැවත ප්‍රත්‍යක්ෂ වෙනකොට මේකෙන් ගැලවෙනවා. ඒ Tamanට පේනවනේ. මේක යටත් නෑ කියලා. යටත් නැති බව Tamanට පේන්න නෑ කියලා පේනවනම් ආයි එතන රැඳී ඉන්නේ. ඇත්ත පේනකොට එතන රැඳී ඉන්නේ. අපි වුණත් එහෙමයි. එදිනදා ජීවිතේදී වුණත් එහෙමයි. යම් තැනක අපිට ඇත්ත පේනවනම් ඇත්ත පේනකොට අපි එතන රැඳී ඉන්න බලන්නේ. එතනින් පුළුවන් තරම් දුර්වල ඇත්තක් තියෙන කියලා පේනවනම් අපිට මේක ගැන හිතනකොට මේක තුල තියෙන දුර්වල ඇත්තක්. සද්ධර්මය තුල තියෙන්නේ දුර්වල සත්‍යයක් නෙවෙයි. අපි මේ හිතන් ඉන්න හැම දෙයකම තියෙන දුර්වල සත්‍යයක්. දුර්වලයි නම් ඒකට සත්‍යයි කියලා කියන්න බෑ. නමුත් බුද්ධ වචනය පාරිශුද්ධ සත්‍යයක්. දුර්වල සත්‍යයක් නෙවෙයි. අපි මේ ශ්‍රවණය කරන අපි මේ අහන බුද්ධ වචනය පාරිශුද්ධ වූවක්. පාරිශුද්ධ සත්‍යයක්. දුර්වල සත්‍යයක් නෙවෙයි. අර දුර්වල සත්‍යෙන් හිත බිඳිලා යථාර්ථ දර්ශනයෙන් පාරිශුද්ධ සත්‍ය Tamanට වැටහෙනවා. වැටෙනකොට අතහැරලා ජීවත් වෙනවා. අතහරිනෝ නෙවෙයි, අතහැරෙනවා. අතහරිනෝ නෙවෙයි, අතහැරෙනවා. මේ තද කරලා හිල කරලා මෙහෙට ඇදගෙන තියෙන එක Tamanට නොතේරි. හැමින් ලිහිල් වෙනවා, බුරුල් වෙනවා. එතකොට Tamanට තේරෙනවා තමන්ගේ හිතට දැන් පහසුයි. තමන්ගේ හිතට දැන් පහසුයි. ඕන තත්යකට තමන් දැන් ඔට්ටුයි. කොච්චර දෙයක්ද? නේද? කොච්චර දෙයක්ද? තමන්ගේ හිතට දැන් ගොඩක් පහසුයි. ඕන තත්යකට තමන් දැන් ඔට්ටුයි. බණ අහනකොට ඒක තමයි වෙන්නේ. ඕන තත්යකට තමන් ඔට්ටුයි. තත්වයන් 8ක් තියෙනවා. තත්ත්ව ස්වභාවයන් 8ක් තියෙනවා. විශ්ව ධර්මයක් ඒ 8. ඒ තත්ත්ව ස්වභාවයන් 8 ඉදිරිපිට අපිට ඉහිලුම් නැහැ. තේරුණාද? ඒ තත්ත්ව ස්වභාවයන් 8 ඉදිරිපිට අපිට ඉවස ගන්න බෑ. ඉවසනවා කියලා කිව්වට කවුරුවත් ඒ තත්ත්ව ස්වභාවයන් 8 තුල ඉවසන්නේ නැහැ. රහතන් වහන්සේ නමකට විතරයි මේ තත්ත්ව ස්වභාවයන් 8 තුල හරියට ඉවසීම තියෙන. රහතන් වහන්සේ නමකට විතරයි. අනේ කවුරුවත් ඉවසනවා කිව්වට ඉවසන්නේ නැහැ. වැටෙනවා.
ඉවසන්නේ මේ තත්ත්ව ස්වභාවයන් අට ඉදිරිපිට ඉවසනෝ නෙවෙයි. මේ සමාජයේ වචනෙට කිව්වට මම ඉවසනෝ කියලා ඉවසනෝ නෙවෙයි. මේ තත්ත්ව ස්වභාවයන් අට ඉදිරිපිට වැටෙනවා. මොනවද ඒ තත්ත්ව ස්වභාවයන් අට? ලාභ අලාභ යසායස නිന്ദා ප්‍රශංසා සැප දුක. අටලෝ දහම. ලෝක ධර්ම අට. ওই තත්ත්ව ස්වභාවයන් අට ඉදිරිපිට තමන් හරි පහසුවෙන් ඉන්නවා. පහසුවෙන් ඉන්නවා කියලා කියන්නේ වැටෙන්නේ නැහැ එක පැත්තකටවත්. හරි පහසුවක් තමන් ලබනවා. මොකද ওই තත්ත්ව ස්වභාවයන් අට පවතින ලෝකෙන් තමන් ගැලවිලා. එළියේ තියෙන එකක් නෙමෙයි, ඇතුලේ තමයි. ওই තත්ත්ව ස්වභාවයන් අට හැම වෙලාවෙදිම ඇතුලේ වැඩ කරන්නේ. කෙනෙකුට ලාභයක් වෙන දෙයක් තව කෙනෙකුට අලාභයක්. කෙනෙකුට යසසක් වෙන දෙයක් තව කෙනෙකුට අයසක්. කෙනෙකුට නින්දාවක් වෙන දෙයක් තව කෙනෙක්ට ප්‍රශංසාවක්. අපි කියන්නේ අනේ බැනපන් අනේ බැනපන් අනේ බැනපන්. ඒක ලබන කෙනාට ඒක නින්දාවක්. නමුත් මේ පැත්තේ කෙනාට ඒක ප්‍රශංසාවක්. අනේ 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 බැනපන් බැනපන් කියන්නේ ඒකනේ. මේ තත්ත්ව ස්වභාවයන් අට ඉදිරිපිට තමන් කෙලින් හිට ගන්නවා. තමන් නිදහස් වෙනවා ධර්ම ශ්‍රවණය කරනකොට. මොකද එයා නිතරම ජීවත් වෙන්නේ ඇති දෙයක් නැහැ කියන කල්පනාවයි. ඇති දෙයක් නැහැ කියන කල්පනාව. ඒ නිසා මේ බුද්ධ ශාසනය තුල එතනටම එන්න, එතනටම හිත තමන් ගන්න කොතන හරි තැනක තමන්ට ඒ හිත පළ දෙනවා. හිත නේද පළ දෙන්නේ? කුසල් වශයෙන් හෝ අකුසල් වශයෙන් හෝ පින් වශයෙන් හෝ පව් වශයෙන් හෝ පළ දෙන්නේ හිත. පළ දෙන්නේ හිත. එතකොට මේ කුසලයෙන් තමන් වැඩි දියුණු කරගෙන මේ කුසලය හිතට ගන්නකොට ඒ හිතත් තමන්ට පළ දෙනවා. හිතත් තමන්ට පළ දෙනවා. තමන් පුරුදු පුහුණු කරලා බලන්න ඕනම තැනක නොවැටි තමන්ට හිත පවත්වන්න පුළුවන්. ඇති දෙයක් නැහැ කියලා තමන්ට හිතෙනකොට දැනෙනකොට කල්පනාවට එනකොට තමන් බොහෝම නිදහස් තත්යකට යනවා. ඒක හොඳ භාවනාවක්. අනාත්ම ලක්ෂණේ භාවනා කරන එක. අනිච්චානුස්සතිය එක භාවනාවක්. අනාත්ම ලක්ෂණයක් තව භාවනාවක්. අනාත්ම ලක්ෂණේ භාවනා කරනකොට තමන්ට කිසිවක් නැති බොහෝම සැහැල්ලුවකට හිත යනවා. ඉතින් එතන ලෝභ දෝෂ මෝහ කියන ওই ගැටීම් වලින් මිදෙනවා තමයි. ওই ලෝභ දෝෂ මෝහ ඔක්කොම තියෙන්නේ මේ ඇති දෙයක් තියනවා කියන කල්පනාවට එන්නේ ඔය ඔක්කොම. තියෙනවා කියන කල්පනාවට, ඉන්නවා කියන කල්පනාවට තමයි ඔක්කොම ලෝභ දෝෂ මෝහ එන්නේ. ඒ අකුසල් මුල් බින්දෙනවා මේ භාවනාව හරහා. ඇති දෙයක් නැහැ. ඉතින් මේක දියුණු කරගෙන යනකොට ගැටෙන්නෙත් නැහැ, ඇලෙන්නෙත් නැහැ. ගැටෙන්නෙත් නැහැ. ඉතින් භාග්‍යතුන් වහන්සේ ජීවමානව වැඩ ඉනකොට සිදුවන සිදුවීමක් අපි මාතෘකා කරගත්ත. මේ ධර්මයට එන්න ලැජ්ජා වෙන්න එපා. ධර්ම ශ්‍රවණය කරන්න ලැජ්ජා වෙන්න එපා. මේක ආර්ය මාර්ගයයි ධර්ම මාර්ගයයි කියලාම හිතන්න ඕනේ. ආර්ය මාර්ගයේ gedare ඉන්න දුවා දරුවන්ටත් මේ වැඩේ අම්මලා තාත්තලා පුළුවන් නම් පුරුදු කරන්න. මම මැරෙනකොට මම මැරෙන්න ඕන ළමයින්ට මේ වැඩේ උගන්වලා තියලා. හැම අම්මා කෙනෙක්ම හැම තාත්තා කෙනෙක්ම තමන් යෙදෙන ගමන් තමන් එහෙමත් හිතන්න මම මැරෙනකොට මම මැරෙන්න ඕන මේ වැඩේ මගේ ළමයින්ට උගන්වලා. අපි එහෙම තියනව නේද සමහර දේවල්. මේ දේවල් ළමයින්ට පවරලා, මේ දේවල් ළමයින්ට කියා දීලා, මේ දේවල් ළමයින්ට උගන්වලා මම මැරෙනවා කියලා හිතින් හිතාගෙන නේද මේ ගොඩක් දේවල් කරන්නේ. ඒ දේවල් වලට මේ දේ ගන්නෑ ගොඩක් අය. මේ පින්වතුන් අද මේ තැනට ඇවිල්ලා ඉන්නේ පින්වතුන්ගේ අම්මලා තාත්තලා යනකොට ගියේ නිකම්ම හිස් අතින් නෙවෙයි. පින්වතුන්ගේ ඇස් වලට පේන ළමා කාලේ පින්වතුන් ඉන්නකොට පින්වතුන්ගේ ඇස් වලට පේන මේ අම්මලා බණ අහලා, ඒ තාත්තලා බණ අහලා, ඒගොල්ලෝ සිල් අරගෙන, ඒගොල්ලෝ දන් දීලා, ඒගොල්ලෝ මහා සංඝරත්නයට අප උපස්ථාන කරලා, ඒගොල්ලෝ ශාසනයට ආදරය කරලා, ඒගොල්ලෝ යනකොට එහෙනම් හිස් අතින් ගිහිල්ලා නැහැ. ඒගොල්ලෝ මැරුණට පස්සෙත් අපිට ඒගොල්ලන්ගෙන් ආපු ටිකක් තියෙනවා ඉස්සරහට කරගෙන යන්න. ඒ ටික තමයි මේ ශාසනය තුල පින්වතුන්ගේ ලේජාන වලින් මතුවෙන්නේ. හැම අම්මා කෙනෙක්ම හැම තාත්තා කෙනෙක්ම ළමයින්ට මේ වැඩේ කරන හැටි උගන්වලා මේ වැඩේ කරන්න අද අලුත් පරපුර දන්නේ නැහැ. බණ අහන්න යන්න දන්නේ නැහැ. බණ අහන්න ගිහිල්ලා ඉන්න දන්නේ නැහැ. ඒව දන්නේ නැහැ. හොඳට බලන්නකෝ. ඇයි ඒවා ඉගන්නේ නැහැ. ඒවා කියා දෙන්නේ නැහැ. ඒවා කියා දෙන නිසා මේ වැඩේ කියා දීලා උගන්වන්න. මේ වැඩේ උගන්වලා මැරුණොත් එයාලා ප්‍රශ්න නැතුව ජීවත් වෙයි. අම්මලා ආස කරන්නේ ඒකටනේ. අම්මා තාත්තා කෙනෙක් දරුවා සම්බන්ධව කල්පනා කරනකොට හිතනකොට හිතන්නේ මගේ දරුවන්ට ප්‍රශ්න නැතුව ජීවත් වෙන්න පුළුවන් වෙන්න ඕනේ. ළමයි බණ අහන්න පුරුදු වුණොත්, ළමයි මේ වැඩේට හුරු වුණොත්, ළමයි ප්‍රශ්න නැතුව ජීවත් වෙයි. තම තමන්ගේ ළඟම එහා පැත්තෙම ගෙදර ඉන්න අය එක්ක වුණත් වැඩි භජනයක් නැතුව ගානට මිම්මට හැම අතකටම පවත්වන්න ඉගෙන ගන්නවා ධර්ම ශ්‍රවණය කරනකොට. වැඩි ගියොත් තමයි ගොඩක් තැන්වල ප්‍රශ්න. හැම අතකටම සමව පවත්වන්න ඉගෙන ගන්නවා. ඉතින් බුදුහාමුදුරුවෝ ජීවමානව වැඩ ඉන්නකොට සිදු වුණ සිදුවීමක්. මහා සංඝරත්නයේ පිණ්ඩපාතේ වැඩියා. මහා සංඝරත්නයේ පිණ්ඩපාතේ වැඩම කරලා නැවත උන්වහන්සේ තම තමන්ගේ තැන්වලට වඩිනකොට මේ මහා සංඝරත්නයට දර්ශනය වුණා නිගණ්ඨයෝ පිරිසක්. නිගණ්ඨ කියලා කියන්නේ බුද්ධ කාලය තුල සුලභව හිටපු පිරිසක්.
අද නම් ටික අඩු වෙලා මොකද ඒ විදිහට ඉන්න බෑ ඒක ලැජ්ජයි. මිනිස්සු ගොඩාක් දැන් ඒවෙන් බැහැර වෙලා ඒ විදිහට කටයුතු මොන ආගමක් වුණත් මොන දර්ශනයක් වුණත් මොන ව්‍යායාමයක් වුණත් මොන දෘෂ්ටියක් වුණත් ඒ නිගණ්ඨයෝ ඉන්න විදිහට ඉන්න බෑ. ඒක හරි කැත විදිහකට ඉන්නේ. ඒගොල්ලෝ හරි කැත විදිහකට ඉන්නේ. මොකද්ද මේ කැත විදිහ? මේ වස්ත්‍ර ඇඳුම් අඳින්න තියෙන කාලේ මනුස්ස වර්ගයා මේ ඇඳුම් වස්ත්‍ර විලි වැහෙන්න අඳින පොරවන කාලේ ඒගොල්ලෝ ඉන්නේ ඇඳුම් කැඩුම් නැතුව. අදටත් ඉන්නවා. මේ හාමුදුරුවෝ පිණ්ඩපාතේ වඩිනකොට මේ ඇඳුමක් කැඩුමක් ඇඟ නැතුව සේරම ඇඟ එළියේ දාගෙන ඉන්න මේ නිගණ්ඨයෝ පිරිස දැක්කා. දැක්කාම මේගොල්ලන්ගේ විශේෂයක් තිබුණා. ඒ තමයි මේගොල්ලෝ ඉදිරි කොටස රෙදි කඩකින් වහගෙන. පුරුෂ අවයවය රෙදි කඩකින් වහගෙන. මේ හාමුදුරුවෝ එමින් ගමන් කල්පනා කරා ටිකක් හරි ලැජ්ජාව තියෙන මිනිස්සු. පිටිපස්ස පේන්න ඔහේ ඇරලා දාලා තිබුණත් මේ ඉදිරිපස වහගෙන තියෙනවනේ. ටිකක් හරි ලැජ්ජාව තියෙන මිනිස්සු අචේලකයින්ට වඩා නම් මේ නිගණ්ඨයෝ හොඳයි කියලා පේනවා බැලුවාම. අචේලකයෝ කියලා කියන නූල් පොටක්වත් ඇඟේ නැති අය. ඒක තමයි වෘතය. ඒගොල්ලෝ හිතන්නේ මේ මෝක්ෂය ලබා ගන්න, මේ හිත නසන්න, හිත නැති කරගන්න, මේ සසර නවත්තන්න, ඒ ඇඳුමක් කැඩුමක් ඇඟේ නැතුව ගන්න සමාදන් වෙලා ඉන්න ඒ වෘතය තමයි මාර්ගය. මිත්‍යා දෘෂ්ටිය. අපි කොච්චර වාසනාවන්තද ඉතින් ඒ වගේ පැත්තකට බර වෙන්නේ නැතුව මේ වගේ පැත්තකට බර වෙලා ඉපදුන එකට අම්මා තාත්තට කොච්චර පින් දෙන්න ඕනේද නේද? පොඩි කාලේ ඉඳලා බුදුන් වඳින්න අත් දෙක හුරු කළා, පන්සල් යන්න කකුල් දෙක හුරු කළා. අම්මයි තාත්තයි දීපු මගනේ අපි මේ තාම යන්නේ. කොයි තරම් දෙයක්ද නේද? ඒ නිසා මේ මිත්‍යා දෘෂ්ටිය, ඒ අචේලක කියන පිරිස නූල් පොටක්වත් ඇඟේ නැහැ, තනි කරම නිර්වස්ත්‍රයි. ඒ කියන්නේ පාරකට බහින්න බෑ ළමයි ලපට ඉන්න වෙලාවට. තබා වැඩිහිටියෙක් ඉන්න වෙලාවකට පාරකට බහින්න බෑ. ඒ තරමටම දැක්කහම කැතයි. ඉතින් මේ හාමුදුරුවෝ අචේලකයෝ දැකලා තියෙනවා. ඒ නිසා හිතුවා මේ නිගණ්ඨයෝ නම් හොඳයි අචේලකයින්ට වඩා. මොකද ඒගොල්ලෝ ඉදිරි කොටස හරි වහගෙන ඉන්නවනේ පොඩි රෙදි කෑල්ලකින්. ඉතින් ඒ නිසා මේ හාමුදුරුවෝ අරගොල්ලොත් එක කතා කරනකොට ඒගොල්ලන්ට කිව්වා ඕගොල්ලන්ට නම් ටිකක් හරි ලැජ්ජාව තියෙනවනේ මේ ඉස්සරහා කොටසවත් වහගෙන ඉන්න. එහෙම කිව්වා. එතකොට ඒගොල්ලෝ දීපු උත්තරේ තමයි අපි මේ ලැජ්ජාවට වහන් ඉන්නෝ නෙවෙයි. අපි මේ වැසීම තුලිනුත් බලාපොරොත්තු වන්නේ ප්‍රාණ හිංසනයෙන් වැළකී සිටීම. සීලයක් ශික්ෂාපදය. ප්‍රාණ හිංසනයෙන් වැළකී සිටීම තමයි. මොකද මේ රෙදි කඩෙන් තමයි කිව්වා අපි ලැබෙන කෑම ටික වහගන්න. ඒක එල්ලන් ඉන්නේ අර කොටසටත් ගැලපෙන විදිහට ඒක එල්ලන් ඉන්නේ ඒ ආශ්‍රිතව තමයි. පරණ මිනිස්සු අමුඩ ගහනවා කියලා අපි අහලා තියෙනවා. මොකද ඒ විදිහට නෙමෙයි. අපේ තිබුණ වෙනම ක්‍රමයක්. ඒ විදිහට තමයි මේ රෙදි කඩ එල්ලන් ඉන්නේ. එතකොට මේ හාමුදුරන්ට කියනවා අපි මේ ලැජ්ජාවට නෙවෙයි මෙහෙම ඉන්නේ. මේකෙනොත් අපි බලාපොරොත්තු වන්නේ මේ ප්‍රාණ හිංසනයක් නොකර කය පවත්තන්න. සීලය. බුදුහාමුදුරුවෝ මතක් කරේ සීලෙන් නිවන් දකින්න බෑ කියලා. සීලය උනත් ගානට තියෙන්න ඕනේ. ඒකෙන් අපි කියන්නේ දිවි හිමියෙන් සිල් රකින්න ඕන කියලා. නමුත් ඒකෙදී උග්‍රව යන්න නරකයි. එහෙමනෝ ජීවත් වෙන්න බැරි වෙනවා. දැන් මේගොල්ලන්ට වෙලා තියෙන්නේ මොකද? මේගොල්ලන්ට ජීවත් වෙන්න අමාරුයිනේ. අපි මේ පවතින සමාජය තුල ජීවත් වෙන්න බෑ. ඒ ජීවත් වෙනකොට අපිට ඕනෑවට වඩා ඒ කියන්නේ මේ ඇහැට නොපෙනෙන සත්වයටත් මෛත්‍රී කර කර පය තියන්න නැතුව එහෙම යන්න බෑ. අපිට ඇවිදින්න වෙනවා. අපිට යන්න එන්න වෙනවා. අපිට පිඟාන හොදන්න වෙනවා. අපිට වළඳ හොදන්න වෙනවා. අපිට ඇඳුම් කැඩුම් ටික හොදන්න වෙනවා. ඒකෝර ඕවැයි වහලා ඉන්නවා. දහදියත් එක්ක මිශ්‍ර වෙලා ඕවැයි වහලා නැද්ද? විද්‍යාගාරයකට ගෙනින්න පොඩ්ඩක් පොඩි පරීක්ෂණයකට ලක් කරලා බැලුවොත් එහෙම ඇඳන් ඉන්න ඇඳුමක් ඒවත් ඒ වගේත් ඉන්නවා මයිටෑවෝ වගේ පොඩි ජීවීන්. ඉතින් එහෙමයි කියලා දැන් අපි ඇඳුම් අඳින්න නැතුව ඉන්නද? දැන් සමහර මිනිස්සු බුද්ධ පූජාව තියන්නේ ගිලම්පස තියන්නේ නැති මිනිස්සු ඉන්නවනේ. ඇයි දන්නවද ගිලම්පස තියන්නේ නැත්තේ? ගිලම්පස තියන්නේ නැත්තේ බුද්ධ පූජා ට්‍රේ එකට ගිලම්පස තිබ්බහම ඒකට කූඹි වහනවා. කූඹි මැරෙනවලු අර මේ හදලා තියෙන බෙහෙත් ටිකට හදලා තියෙන තේ ටිකට වහලා කූඹි මැරෙනවලු. කූඹි මැරෙන නිසා බුද්ධ පූජා අන්න බලන්නකෝ. ඉතින් අපේ මෙහෙවීමක් නෑ. ඒක ඒ සතාගේ ඉතින් ඒ සතා පැණි රහට ආසයි. ඒ ආසා කිරීම නිසා ඇලුම් කිරීම නිසා ඒ සතාගේ පැණි රහට වහනවා. අපි ඒකට මොකද්ද කරන්නේ? එහෙම වුණොත් කිසිම දෙයක් කරන්න බෑ. අන්න ඒකයි මේ උග්‍ර සීලයකට යන්න පුළුවන්. ඒ කියන්නේ සීලය කියන දෘෂ්ටිය වැඩෙන්න ඒක උග්‍ර සීලයකට යන්න පුළුවන්.
ඒ උග්‍ර සීලයකට ගියාට පස්සේ ඒ දෘෂ්ටියේ එල්ලිලා ඉන්නව මිසක ඇත්ත නැත්ත බලන්න මහන්සි වෙන්නේ නැහැ. දෘෂ්ටියක එල්ලෙනවා. ධර්මය තුලින් දෘෂ්ටියක එල්වීමක් නැහැ. දෘෂ්ටියක එල්බවන්නේ සියල්ලෙන්ම නිදහස් කරනවා. සියලු දෘෂ්ටි වලින්, සියලු කල්පනා වලින්, සියලු වැඩ වලින්, සියලු වචන වලින් නිදහස් කරනවා. නිදහස් වුණාට පස්සේ නිදහස් තැනක කොහමද තියෙන්නේ? සයිලන්ට්. නේද? එහෙම නේද අපි නිදහස් කියලා කියන නිදහස් තැනක මොකද්ද පවතින්නේ? නිදහස් තැනක පවතින්නේ නිශ්ශබ්දතාවය. මේ ධර්ම මාර්ගයේ තුල ඉහළට නිශ්ශබ්ද භාවයටම තමන් යනවා. පරිසරය තුල තමන් ජීවත් වුණත් පරිසරයට දැනෙන්නේ නැහැ තමන් ඉන්නවාද කියලා. එච්චරට පරිසරයට ආදරය කරන චරිතයක් වෙනවනේ පින්වතුනි බුද්ධ මාර්ගය. ඉතින් මේ පිරිස කියනකොට ඒගොල්ලෝ කිව්වේ නෑ මේකෙන් තමයි අපි මේ හම්බ වෙන දානේ වහගන්නේ, සතෙක් වහන්න නැති වෙන්න, මැස්සෙන් මදුරුවෙක් වහන්න නැති වෙන්න. ඒ ටික වහගන්න තමයි මේ ලේන්සෝ පාවිච්චි කරන්නේ. නැතුව මේ ලැජ්ජාව වහගන්න නෙමෙයි කිව්වා මේක පාවිච්චි කරන්න. මේක ඉතින් හරි තර්කයක් වුණා. මේක හරි තර්කයක් වුණා. භාග්‍යතුන් වහන්සේ ළඟට ගිහිල්ලා ඉවර වෙලා මේ තර්කය හාමුදුරුවෝ කිව්වා ස්වාමීනි මෙන්න මෙහෙම කියනවා මේ නිගණ්ඨ පිරිස. ඒගොල්ලෝ මේ රෙදි කඩ පාවිච්චි කරන්නේ මේ හම්බ වෙන දානට වහන සතා සීපාව වහන්න නැතිව වහගන්න. දාන ටික වහගන්න මිසක ලැජ්ජාව වහගන්න නෙවෙයි ස්වාමීනි. ආන්න එතෙන්දී බුදුරජාණන් වහන්සේ අපි මේ මාතෘකා කළ ගාථා දේශනාව එදා ධම්සභා මණ්ඩපයේදී මාතෘකාව ගත්තා. ඒ තමයි භාග්‍යතුන් වහන්සේ මේ පිරිස අරමුණු කරගෙන මතක් කරනවා අලජ්ජිතායේ ලජ්ජන්තේ. ලැජ්ජ නොවෙන්න ඕන තැන ලැජ්ජා වෙනවද? ලජ්ජිතායේ නලච්චරේ. ලැජ්ජා වෙන්න ඕන තැන ලැජ්ජා නොවේ කටයුතු කරනවද? ඔය දෙකම මිත්‍යා දෘෂ්ටියක් කිව්වා. ලැජ්ජා නොවේ කටයුතු කරන්න ඕන තැන තියෙනවනේ බණ අහන තැන. ලැජ්ජා නොවේ එන්න ඕන තැන. මිනිස්සු එන්නේ නැත්තේ එක හේතුවක් තමයි ආර්ථික අපහසුතාව නෙවෙයි. ගෙදර දොරේ ප්‍රශ්නම නෙවෙයි. ප්‍රශ්න නැතුව කිසිම කරදරයක් නැතුව පාඩුවේ ගෙදරට වෙලා ඕන තරම් ඉන්නවා. නමුත් එන්නේ නැති අය, ඒ අය අතර සමහර පිරිසක් ඉන්නවා. ඒගොල්ලෝ මේ ක්‍රියාකාරකමට ලැජ්ජයි. මොනවා හරි දෘෂ්ටි වැටිලා හිතට මේක වැඩක් නෑ, මේකෙන් පළක් නෑ, මේකෙන් දෙයක් ලබන්න බෑ කියලා දෘෂ්ටි වැටිලා හිතට. ඒ දෘෂ්ටි වැටුණට පස්සේ දෘෂ්ටි හරහා යනවා මිසක එළබෙන්නේ බණ අහන්න ලැජ්ජ වෙන්න එපා. බුදුන් වඳින්න ලැජ්ජ වෙන්න එපා. අම්මට සලකන්න ලැජ්ජ වෙන්න එපා. තාත්තට සලකන්න ලැජ්ජ වෙන්න එපා. ඉස්කෝලේ යන්න ලැජ්ජ වෙන්න එපා. දෙමව්පියන්ට වඳින්න ලැජ්ජ වෙන්න එපා. බුදුන් වඳින්න ලැජ්ජ වෙන්න. ඒවා ලැජ්ජා නොවිය යුතු තැන්. ඒව ලැජ්ජා නොවිය යුතු තැන්. යම් තැනක යම් කෙනෙක් ඒවට ලැජ්ජ වෙනවද? ඒවට ලැජ්ජ වෙනවා කියලා කියන්නේ එයා මිත්‍යා දෘෂ්ටියට පාර කපා ගන්නවා. ඒ කියන්නේ ඒව කරන්න එළඹෙන්නේ නැහැ කියලා කියන්නේ එයා අකුසලයෙන් බර වෙනවා, පවෙන් බර වෙනවා. පින් කරන්න ඕන හිතලා පව් කරන්න මහ වෙලාවක් හිතන්න ඕනේ. ඒව හරි ඉක්මනට වෙනවා. බොරුවක් කියන්න කොච්චර ඉක්මනට පුළුවන්ද? කේලමක් කියන්න කොච්චර ඉක්මනට පුළුවන්ද? හිස් වචනයක් කියන්න කොච්චර ඉක්මනට පුළුවන්ද? අපිට වැඩිපුරම ඇහෙන්නේ මේවම නේද? බොරු කේලම් හිස් වචන සම්ප්‍රප්පලාප පරුස ඕවමනේ වැඩිපුර ඇහෙන්නේ. රේඩියෝ එකක් දැම්මත් ඇහෙන්නේ, ටීවී එකක් දැම්මත් ඇහෙන්නේ, මගකට තොටකට පාරකට බැස්සත් අපිට ඇහෙන්නේ, බස් එකකට කෝච්චි එකකට නැග නිතරම ඇහෙන්නේ මොනවද? නිතරම ඇහෙන්නේ මේ අකුසල්නේ. මේ අකුසල්නේ. එතකොට මේ අකුසල් හරහා අපිත් හිත ගමන් කරවන්න පුළුවන්. ඒවට සම්මාදම් වෙන්න, දායක වෙන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මතක් වෙන්නේ ලැජ්ජා වෙන්න ඕන තැනදී ලැජ්ජා වෙන්න ඕනේ. ලැජ්ජා නොවිය යුතු තැනදී ලැජ්ජා නොවී ඉන්න ඕන. යම් තැනක ලැජ්ජා නොවිය යුතු තැන, ලැජ්ජා නොවී කටයුතු කරන්න ඕන තැන, එහා ලැජ්ජාවෙන් කටයුතු කරනවා නම් ඒක මිත්‍යා දෘෂ්ටිය. ලැජ්ජාවෙන් කටයුතු කරන තැන ලැජ්ජාවක් නැති විදිහට වැඩ කරනවා නම් ඒකත් මිත්‍යා දෘෂ්ටිය. මේ බුදුහාඳුර මතක් කරන්නේ මොනවද? පින්පව් දෙක. පින්පව් දෙක. පව ඉදිරිපිට හැම වෙලෙදීම තමන් ලැජ්ජා වෙන්න ඕන. ලැජ්ජා වෙන්න ඕන. නොකල යුතු දෙයක්. නොකල යුතු දෙයක්. පව ඉදිරිපිට හැම වෙලාවෙදීම පොඩි පව් කමක්වත් කළ යුතුයි කියලා හිතන්න එපා. තමන්ට ඒකෙන් 10 වාරයක් වාසි ලැබෙනවා ඇති. හැබැයි පවක් නම් බලන්න පුළුවන් තරම් එහෙම ගන්න ඕන අපි ඉතින් මේක. පුළුවන් තරම් තමන් හිත එහෙම ඉහළට ගන්න ඕන. පොඩි පවක් උනත් තමන්ට 10 වාරයක් වාසි වෙන උනත් ඒක පවක් නම් පවේදී තමන් ලැජ්ජා වෙන්න ඕන. හිරියොත්ප්ප කියලා බණ පොතේ තියෙන. බුදුරජාණන් වහන්සේ දිගින් දිගට මතක් කරනවා හිරියොත්ප්ප හේවත් ලැජ්ජා බය දෙක තමන් තුළ පවතින්නම ඕන. ඒ නිසා පව ඉදිරිපිට ලැජ්ජා වෙන්න ඕන. පින ඉදිරිපිට ලැජ්ජා වෙන්න ඕනේ. පින ඉදිරිපිට ඉදිරිපත් වෙන්න ඕනේ. පිනට ඉදිරිපත් වෙන්න ඕන, කුසලයට ඉදිරිපත් වෙන්න ඕන, පවට ලැජ්ජා වෙන්න ඕන, අකුසලයට ලැජ්ජා වෙන්න ඕන. ඒක නැවත නැවත සෑම කෙනෙක්ම ඔලුවට ගන්න ඕන. මම පවේදී ලැජ්ජා විය යුතුයි. මම පවේදී පසෙකට යා යුතුයි. මම පව මග ඇරිය යුතුයි. ළමයෙක් කිව්වත් පවක් නම් කරන්න එපා.
දෙමව්පියෝ කිව්වත් පවක් නම් ඒක කරන්න එපා. බුදුරජාණන් වහන්සේ මතක් කරන්නේ පවේදී ලැජ්ජා විය යුතුයි. මොකද යම් කෙනෙක් පවේදී ලැජ්ජා නොවේ කටයුතු කරනවා නම් එයා නැවත නැවත වපුරගන්නේ මිත්‍යා දෘෂ්ටිය. ඒ කියන්නේ පව් වපුර ගන්නවා කිව්වා. මිත්‍යා දෘෂ්ටිය කියන්නේ පවට. යම් තාක් පව් වපුර ගන්නවද ඒ තාක් පවේ ඵල කටුකත්වයෙන් Tamanට ලැබෙනවා. පවේ ඵල කටුකයි. ඒ නිසා භාගතුන් වහන්සේ මේ ගාථා දේශනාවෙන් ධර්මානුශාසනාව කළා යමෙක් පව් වපුර ගන්නවද එයා නිරයට දුගතියට යනවා කියලා. නිරය වර්ගයේ තුල භාගතුන් වහන්සේ මතක් කළා. ඒ නිසා අපි නැවත නැවත වැඩි දියුණු කරගන්න ඕනේ පව් නෙවෙයි අකුසල් නෙවෙයි පුළුවන් තරම් පින් කුසල් වර්ධනය කරගන්නට ඕන. ඒ නිසා අපිට ලැබිච්ච වටිනම තැන මේ මනුස්ස ජීවිතයේ ඒකට මෙතනින් එහා තැනක් අපිට ඒකට ලැබෙන්නේ නැහැ. ඒ නිසා මේ මනුස්ස ජීවිතය තුළ පුළුවන් තරම් තමන් පින් කුසල් වඩනවා කියන කල්පනාවෙන්ම කටයුතු කරන්න ඕන, ජීවත් වෙන්න ඕන. ආයුෂ ඊටාම වේගෙන් ගෙවිලා යනවා. ආයුෂ ඊටාම වේගෙන් ගෙවිලා යනවා. කොයිතරම් වේගෙන් ගෙවිලා යනවද කියලා කියනවනම් අපිට හැරිලා බලන්න තරම්වත් ඉඩ දෙන්නේ නැහැ. ඒ තරම් වේගෙන් ආයුෂ ගෙවිලා යනවා. අපිට හැරිලා බලන්නවත් වෙලාවක් නැහැ ගෙවෙනවද කියලා. ඒ තරම් වේගවත් මේ ආයුෂ ගෙවීම. මේ ආයුෂ ගෙවීම නිසා බුද්ධ ශාසනය තුළ හොඳට තමන් ඉගෙන ගන්න මේ ආයුෂ ගෙවීමේ වේගවත් බව. ඒ නිසා ඒ ගෙවෙන ආයුෂ තුළ තමන් මේ ශාසනයට අදාළ වටපිටාව පවතින කාලය තුළ ශාසනිකවත් පිළිවෙත් පුළුවන් තරම් කරන්න. ඒ අතරත බණහන රාජකාරිය ප්‍රමුඛ ස්ථානයට දීලා කටයුතු කරන්න. ධර්ම ශ්‍රවණය කිරීම. ඒකෙදි තමන්ට කල්පනාවේ නැති දේවල් නැවත නැවත ධර්ම ශ්‍රවණය කරද්දී කල්පනාව පිහිටවනවා. ඒ කල්පනාව පිහිටුවාගෙන ඉන්න දේවල් පිළිබඳව නැවත නැවත කල්පනාව දියුණු කරනවා. කල්පනාවේ නැති දේවල් කල්පනා කරවලා දෙනවා. කල්පනාවේ තියෙන දේවල් සම්බන්ධව නැවත නැවත කල්පනාව පිහිටවනවා. එහෙනම් තමන් ධර්ම ශ්‍රවණය කරනකොට පෝෂණය වෙන්නෙම කල්පනාවේ. ඒක තමයි අවශ්‍යම මාර්ගාංගය. සම්මා සතියටත් සම්මා සමාධියටත් දෙකටම කල්පනාවමයි වැදගත් වෙන්නේ. කල්පනාව තුළ ජීවිතය සම්බන්ධවත් කල්පනා කරන්න, හිත සම්බන්ධවත් කල්පනා කරන්න. ජීවිතය සම්බන්ධව කල්පනා කරනකොට කල්පනා කරන්න මේ ජීවිතය නැසී යන ධර්මතාවයට යටත් වූවා. හිත සම්බන්ධව කල්පනා කරනකොට හිත සම්බන්ධවත් කල්පනා කරන්න. මේ සිත සම්බන්ධවත් ඇති දෙයක් නෑ. සිතත් සිතුවිලිත් නැසී යෑමේ ධර්මතාවයට යටත්. හිතන්න තමයි හිතින් මිදුන කෙනෙක් බවට පත් වෙනවා. ඉතින් එදා ධම්සභා මණ්ඩපය තුල තථාගතයන්න් වහන්සේ මේ ගාථා දේශනාවෙන් ධර්මානුශාසනාව සිද්ධ කරලා නිමාවටපත් වෙනකොට ඒ ධම්සභා මණ්ඩපය තුල ධර්ම ශ්‍රවණය කළ බොහෝ පිරිසක් මේ ගාථා දේශනාව ඔස්සේ සම්මා සංකප්පය, සම්මා දිට්ඨිය ආදීකට ඇති මාර්ගාංග නැවත නැවත උපදවාගෙන සෝවාන් ආදී මාර්ගඵල පිළිවෙලින් ප්‍රත්‍යක්ෂව ලබන නිවන් සම්පත්තිය දක්වාම හිත උත්සාහවත් කළා.